පියා කවුරුන්ද? කා ගැනද ඔබ කතා කරන්නේ? කාවද ඔබට උවමනා? කියන මේ වාක්‍ය තුන කොහොමද අපි ලියන්නේ බලමු. ඔබේ පියා කවුරුන්ද? ඔබේ පියා කවුරුන්ද කිව්වහම කවුරුන්ද නම් who is your father? කා ගැනද ඔබ කතා කරන්නේ? කා ගැනද ඔබ කතා කරන්නේ කිව්වහම of whom එන්නේ. of whom do you speak? කා ගැනද ඔබ කතා කරන්නේ? of whom do you speak? කාවද ඔබට උවමනා? කොහොමද ඒ කියන්නේ? whom do you want? whom do you want? කාවද ඔබට උවමනා? ඔන්න අපි මුලින් ඉඳලා ආයි කතා කරොත් ඔබේ පියා කවුරුන්ද? who is your father? කා ගැනද ඔබ කතා කරන්නේ? of whom do you speak? කාවද ඔබට උවමනා? whom do you want?